සැබෑ ප්‍රේමය කියලා කියන්නේ දැල්වෙන පහන් තිරක් වගේ. මං ඇයි එහෙම කියන්නේ? දැල්වෙන පහන් තිරේ අනිත් කෙනාට ආලෝකය දෙන්න තමන්වම දවා ගන්නවා. ඉතින් සමහර අවස්ථාවලදී ප්‍රේමය අන්න ඒ වගේමයි. ඉතින් අද අපි ප්‍රේමය ගැන තවත් එක පැත්තක් ප්‍රේමයේ තවත් එක පැත්තක් කතා කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් සුපුරුදු විදිහටම අපිත් එක්ක අපේ ඉන්දු මහත්මිය එකතු වෙලා ඉන්නවා මේ ගැන කතා කරන්න. ප්‍රේමය ගැන නම් ඉතින් අපිට හැමදාම කතා කරන්න දේවල් තියෙනවනේ. හැමදාම කතා කරන්න දේවල් බිහි වෙනවා එදිනදා. ඉතින් ඒකයි අපි ප්‍රේමය ගැන මෙච්චර කතා කරන්නේ. සහ ප්‍රේමය කතා කරද්දී හරි ලස්සනයි. ඒ නිසා තමයි අපි මේ ප්‍රේමය කියන මාතෘකාව විවිධ විදිහට කතා කරන්න ඔබත් එක්ක. ඉතින් අදත් මේ පුංචි හෝරාව ඔබත් සමගින් ගත කරන්නටයි අපි සූදානම් වෙන්නේ. හරි ඉස්සෙල්ලාම මට හිතෙන අද ප්‍රශ්නයකින්ම පටන් ගත්තොත් හොඳයි කියලා. සාමාන්‍යයෙන් ප්‍රේමය කියලා කිව්වහම දැන් සමාජයේ ඕක මනින්නේ එක එක විදිහට මනිනවනේ. සමහර වෙලාවට ප්‍රේමය කියන්නේ විවාහයක් කියලා කියන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රේමය කියලා කියනකොට මේ ඒක අයිති කර ගැනීමක්, හිමි කර ගැනීමක්, කොලේකත් සංකරණ එක කියලා කියන්නත් පුළුවන්. නේද? ඒක තමයි විවාහය කියලා කියන්නේ. ඉතින් එහෙම කියනකොට සමහර අවස්ථාවන් වලදී අපිට හිතනවා මේ ප්‍රේමය කියන්නේ ඇත්තටම මොකක්ද? ඒ කියන්නේ මේ කොහොමද ප්‍රේමය අපිට මනින්න පුළුවන්? අපි සාමාන්‍යයෙන් අපේ වැඩසටහනේ සාහිත්‍ය විද්‍යාත්මකවනේ කතා කරන්නේ. සාහිත්‍ය පැත්තේනේ කතා කරන්නේ. එතකොට මට හිතුණා අහන්න අද අපේ වැඩසටහනෙන් ආරම්භයක් විදිහට ඇත්තටම මේ ප්‍රේමය කොහොමද සාහිත්‍ය මනින්නේ? සාහිත්‍යයෙන් කොහොමද ප්‍රේමය මනින්නේ? ඇත්තටම සාහිත්‍ය ප්‍රේමය කියන්නේ හරි සුන්දර දෙයක්. ප්‍රේමය ගැන හරිම නිර්වචනයක් දෙන්න කාටවත් බෑනේ. ඒ වුණාට මම පොඩ්ඩක් ප්‍රේමය ගැන තිබ්බ ගීතාර්ථනය කරද්දී හොයලා බලද්දී ඇත්තටම මට ප්‍රේමය කියන දේට හොඳම නිර්වචනයක් තිබුණු ගීතයක් හම්බ වුණා. හැමෝම දන්නවා ගොඩක් කතා කරන ගීතයක්. අශී දන්නවා සුනීර සුමංග මහතා ගායනා කරන නාරද විජේසූරිය මහතා විසින් පද රචනය කරන ලද කපිල අපරක් මහතා විසින් සංගීතවත් කරන ලද නෙලා ගන්නට නොහැකි වූද අත්හැරීමක් නොවේ ප්‍රේමය කියලා. දැන් අශී ප්‍රේමය ගැන ගොඩක් කතා කරද්දී දැන් විරහව එහෙමත් කතා කරනනේ සමහරක් වෙලාවට ඉතා සාර්ථක විවාහයෙන් කෙලවර වෙලා හරි ලස්සනට ගත කරන ප්‍රේමය. මේ හැම තැනම තියෙන ප්‍රේමය. ප්‍රේමය එක කෝණෙන් අපේ ජීවිතේට ලං වෙන්න පුළුවන්. ඒක අපේ සංසාරික පුරුද්ද අනුව මොනවා හරි හේතුවක් නිසා අපිට ප්‍රේමය අයිති වෙන්නත් පුළුවන්, අත්හැරෙන්නත් පුළුවන්, විවාහ වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට මරණය දක්වාම අපි ආදරණීය ආස කරන කෙනා එක්ක ප්‍රේමණීය මිනිසා එක්ක ප්‍රේමණීය ගැහණිය එක්ක අපිට ජීවිතය අවසන් වෙනකම් ගෙවන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් අද සමාජයේ බොහෝමයක් ප්‍රේම කතා සමහරලාට විවාහයට කලින් අවසන් වෙනවා. එතකොට අශී මෙතන ගැන තමයි මේ වැඩසටහනේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර ප්‍රේමය කියන්නේ මුළු ලෝකෙම ලස්සනට පේන කුඩා සිදුරක් කියලා කියනවා. ඒ සිදුර වැහුනොත් ඒ ලස්සන ලෝකෙ පේන්නේ නැහැ නේ අශී. එතකොට හැමදාම අර විඳවන හරි අසිරි ඒක ලස්සන නැති ජීවිතයක් ජීවිතයනේ. ඒ කවුළුව ලස්සනට තිබුණොත් කවුළුව ලස්සනට විවර වෙලා තිබුණොත් ප්‍රේමයකින්ද හරි ලස්සනට පේනවා අශී. ඉතින් ප්‍රේමය කියන එක නිර්වචනයක් දෙන්න බෑ අශී. මට හිතෙන්නේ ප්‍රේමය ගැන ඔය අපි සාහිත්‍යයත් එක්ක කතා කරද්දී ටික ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා අඳුරගන්න පුළුවන්. සමහර තැන්වල කියන ප්‍රේමය කියන්නේ බෝසත්කම. සමහර තැන්වල කියන ප්‍රේමය කියන්නේ අත්හැරීම. සමහර දැන් මෙතනදී කියන්නේ අත්හැරීමක් නොවේ ප්‍රේමය. බලාදුරින්ද කතා කරමු සුසුම් පොප්පුවක හිර කිරීමයි කියලා. ඒ කියන්නේ අත්හරින්නෙත් නෑ. අත්හැරියෙන් බෑ. අත්හැරලා හිතින් අත්තර ගන්න බෑ. එතකොට ඒ ප්‍රේමෙත් ගියා තනියෙන් හරි ජීවත් වෙනවා. මේ ගීතය ගැන කතා කරන්න කලින් අශී මං හිතන්නේ අශීට තව මොන හරි කියන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් අපි මේ ප්‍රේමය ගැන ගොඩක් නිර්වචන කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මට හිතෙන්නේ දැන් මට ප්‍රේමය ගැන තියෙන එක නිර්වචනයක්.
ඔබතුමියට ප්‍රේමය ගැන තියෙන එක නිර්වචනයක්. එතකොට අපි අහන බලන කට්ටියට ප්‍රේමය ගැන තියෙන එක නිර්වචනයක් වෙන්න පුළුවන්. ඒක මං හිතන්නේ මේ සාමාන්‍යයෙන් අපි හොයාගන්න මිනිස්සයාරු. එහෙම නැත්නම් අපි ප්‍රේම කරන්න තෝරගන්න කෙනානු මං හිතනවා ඒක වෙනස් වෙනවා ඇති කියලා. සමහර විට ඔය මේ දැන් අද අපි කතා කරන්නේ මේ ප්‍රේමයේ පරිත්‍යාගය. එහෙම නැත්නම් මේ අත්හැරුණු ප්‍රේමයක් ගැනනේ අද ගීතය අපේ නෙලා ගැනීමට නොහැකිවද බොහොම ලස්සන ගීතයක් අපි තෝරගෙන තියෙනවා. ඉතින් මේ ගීතය දැන් අත්හැරීම කියලා ගන්නකොට දැන් ඒ තෝරගත්ත මිනිස්සයනේ. කියන්නේ අපි හිතින් හරි ප්‍රේම කරන්න තෝරගත්ත මිනිස්සයා නිසා නේද වෙන්නේ. ඒ කියන්නේ නිකමට හිතන්න දැන් අපිට විවාහ වෙන්න පුළුවන්, ප්‍රේමයේ අවසානයට යන්න පුළුවන්. ඉතින් ඒත් අපි තෝරගත්ත මිනිස්සෙක්. එතකොට හිතන්න ප්‍රේමය මහා ලුකුට හිතේ තියෙනවා. නමුත් ඒක හිමි වෙන්නේ නැහැ කියලා ඒත් අපි තෝරගත්ත මිනිස්සෙන් මං හිතනවා මේ හැම නිර්වචනයක්ම බිහි වෙන්නේ අපි තෝරගන්න කෙනානෝ. ඒ කියන්නේ අපි ආදරය කරන්න තෝරගන්න පුද්ගලයානෝ ගැහැණිය හෝ පිරිමියා හරි වේවා. මම හිතනවා එහෙම කෙනානෝ එන නිර්වචනත් වෙනස් වෙනවා ඇති කියලා. වෙනස් වෙනවා කියලා. අශී දැන් අපි සාහිත්‍ය පැත්තෙන් මේකට නිර්වචනයක් බලුවොත් එහෙම අපි හැමෝම අහලා තියෙන ගීතයක් තමයි හන්තාන්ට පායන හඳ ලස්සනයිද කියන්නේ. අපේ විශාල දාමරිසිරි පීරිස් මහතා ගායනා කරන්නේ ඩැනිස්ට පෙරේරා මහතා සංගීතපත් කරපු ධම්මික බණ්ඩාර මහතා තමයි මේ ගීතේ පද රචනය කරන්නේ. ඊට පස්සේ දැන් එතුමා ගොඩක් වැඩසටහන් වලදී කියනවා මේ ගීතේ පද රචනය කරන්න හේතුව මොකක්ද කියලා. ඇත්තටම මේ හේතු දෙකක් කියනවා. එකක් ආසන්න සිදුවීම. එතුමා මේ ඒලෙවල් ළමයට උගන්වනවා. ඒලෙවල් කාලේදී හරි ලස්සන ප්‍රේත සම්බන්ධතාවයක් තිබ්බලු පන්ති ළමයි දෙන්නෙක්. එකට බත් එක කන්නේ. දවසක් මේ ධම්මික බණ්ඩාර මහතාට හම්බෙනවලු. ඒලෙවල් පන්ති හිටපු මේ පිරිමි ළමයා මගදී මම හිතන්නේ මොකක් හරි ජොබ් එකක් කරනවා. ප්‍රයිවට් ස්ථානයක ජොබ් එකක් කරද්දී යදි වාහනේ යදි තමයි හම්බෙලා තියෙන්නේ. දැන් අර ප්‍රේමවන්තියකෝ කියලා වගේ නිකන් අහනවා දැන්. ඊට පස්සේ එයා කියනවාලු එයා විශ්වවිද්‍යාලයට ගියා. විශ්වවිද්‍යාලයට ගියා. එයාට දැන් මාව ගැලපෙන්නේ නැහැ. දැන් ප්‍රේමයකදී අර ගැලපීම් කියනවා ගලපා ගන්න ඕනේනේ. නොගැලපෙන තැන් ගලපාගෙන සිටීම තමයි ප්‍රේමය කියන්නේ. ඒ වුණාට ඉස්සරහට ඇයට අනතුරක් වෙයි නපුරක් වෙයි කියලා ඔහුට බයක් තියෙනවා. ඒ නිසා ඇයට වෙන කෙනෙක් හොයාගන්න දීලා ඒ ප්‍රේම සම්බන්ධතාවය නතර කරාලු. ඊට පස්සේ දැන් ධම්මික බණ්ඩාර කියලා තියෙනවා උඹ මහ බෝධිසත්වෙක්නේ කියලා පිටට තට්ටුවක් දාලා ඇවිල්ලා දැන් මේකට සින්දුවක් ලියන්නේ කොහොමද කියලා කල්පනා කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ගීතය ලියන්නේ. ඊට කලින් පාදක වෙච්ච හේතුවක් තියෙනවා. ප්‍රේමයට නිර්වචනයක් හොයාගන්නවා. ඒ කියන්නේ නිර්වචනයක් හුලවාඩි චිත්‍රපටයේ තියෙනවනේ. ඒකෙදි තෂි කියන්නේ සුබා සහ දාරා දැන් මේ දාරයි සුබයි දෙන්නනේ විවාහ වෙලා ඉන්නේ. ඊට පස්සේ වෙලදාමේ යනවා කවුද බිබිලයත්ෝ. මේ බිබිලයත්ෝ වෙලදාම ගියාට පස්සේ අනියම් සම්බන්ධතාවයක් ඇති කරගන්න ඔහුගේ බිරිඳත් එක්ක. ඒ වුණාට දැන් මේගොල්ලෝ මොකක්ද ඒකට කියන්නේ කුලයෙන් අඩු කට්ටිය. ඊට පස්සේ ඒගොල්ලෝ අර හුරි කඳුවල වැඩ කරලා සත්තු වලලා ඒ වගේ අර දඩයම් කරලා ඒ වගේ තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ දැන් තමන්ගේ බිරිඳ වෙන කෙනෙක්ගේ කන්‍යා සම්බන්ධතාවයක් ඇති කරගත්තට පස්සේ ඒක අහු වෙනවනේ. ඊට පස්සේ අර කෙටේරියන් කොටලා අර එහෙම සිද්ධි ටිකක් එතන සිද්ධ වෙනවා. කොහොම හරි දැන් අවසානෙට දාරා අර බිබිලයත් එක්ක යන්න දෙනවනේ සුබාට. ඊට පස්සේ ඒ වෙලාව ජර කියන සින්දුව තමයි කියන්නේ. ඒකෙදි කියනවා මේ කුඩා ගමේ මද්දානේ අවරශ්‍ය මේ මකා කියලා සුනිල් දිසිංහෙන් තමයි ගායනා කරන්නේ. ධර්මසිරි ගමගේ මහත්තයාගේ පද රචනයක් එක්ක. ඊට පස්සේ දැන් ඒ ගීතේ ප්‍රබලම තැන තමයි අවසානෙට එන්නේ. එතුමත් හොයාගත්ත නිර්වචනය ඒක වෙන්න ඕනේ. මටත් ප්‍රේමයේ නිර්වචනය එතන හම්බුණාට සත්‍ය අපි කියන්නේ යථාර්ථවාදී නිර්වචන හම්බෙලා තියෙන්නේ මේ නෙලා ගැනීමට හැකිවද අත්හැරීමක් නෙමෙයි ප්‍රේමයක් කියන එක. ඒ වුණාට එතනෙත් දැන් අතීතයේ ප්‍රේමයක්
එක්කනේ ඔක කතා කරන්නේ. අතීතයේ ඒකේ කියනවා ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි රෑට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකි. ආල බිඳුණු දාකුමකට කඳුළු හෙළන සකි. ආලවඩන යන තේරුම බෝසත්කම සකි. එතකොට ඔහු කියනවා තමන්ගේ බිරිඳ අරගෙන යද්දී ආලේ කියන්නේ රැට නිදා ගන්න පැදුරේ නිදිහානේ නැති හීනයක්. ආල වඩනවා කියන්නේම බෝසත්කමක් කියලා. ඒක පාදක කරගෙන තමයි හන්තානට පායන හඳ නිර්මාණය වෙලා තියෙනවා. මම හිතන්නේ ප්‍රේමයේ අමුතුම නිර්වචනයක් ඒ ගීතයෙන් එළියට එනවා. එතන කියන ලතා මඩුළු අතවනාවේ එපා අහක බලන්න මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න. ඒ කියන්නේ ප්‍රේමවන්තයා කියන මගේ මතකයක්වත් හිතේ තියාගන්න එපා. මගේ මතකයක් හරි හිත කොනක තිබ්බොත් වේදනාවක් ගින්දරක් හිතට දැනේ. ඒ මතකයක්වත් තියාගන්න නැතුව මගේ මතකය ගුලි කරලා මහවැලියට දමන්න කියලා කියනවා. මම හිතන්නේ එතනදී අශී අපිට එක කොටසක් ඉස්මතු වුණා නේද? මොකද්ද ප්‍රේමය කියන්නේ? බෝසත්කම අත්හැරීම කියලා. ඊට පස්සේ දැන් මේ ගීතය අලුතින් ආවේ. නෙලා ගැන්මට නොහැකිව දත්තරීමත් නොවේ ප්‍රේමය කියලා. ඒ වෙනකන් ඉතින් ඇත්තටම අත්හරිනක ප්‍රේමය අපි ඇයට මොකුත් කර අත්හැරීමත් ප්‍රේමය කියලා අපි කියනවා. සමහර දැන්වල තියෙනනේ අත්හරින්නත් බෑ කියලා. අර මොකද වී පෙදුරෙන් ඉගිලී යන කුරුල්ලකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසී ඔබලගේ කියලා ඒවත් තියෙනවා. ඒ කියන්නේ මට යන්න බෑ කියලාත් කියනනේ සමහර තැන්වල නේද? ඒ වුණාට මේ තැන් දෙකේදීම ප්‍රේමවන්තයා ඇය අතහරිනවා. ඇගේ සතුට වෙනුවෙන්. ඒකත් ප්‍රේමය. දැන් මේ ඔතනදී මට හිතෙන දැන් අපි කොච්චර කිව්වත් අත්හරින එක තමයි ප්‍රේමය, පරිත්‍යාගය තමයි ප්‍රේමය කියලා කිව්වොත් දැන් ඉතින් අපිට කවුරු හරි කිව්වොත් එහෙම අත්හරින්න කියලා අපිට ඇත්තටම අත්හරගන්න බෑනේ. නිකම්ම මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කියන්නේ ප්‍රශ්න ප්‍රේමී කියන්නේ ඇත්තටම ප්‍රශ්නයක් නේ. සමහර වෙලාවට ප්‍රශ්න එනවනේ ප්‍රේමය පටන් ගත්ත දවස් ඉඳලා ප්‍රශ්න එනවා. එතකොට නිකමට හිතන්නකෝ දැන් අපිට හදිසිය හරි අත්හරින්න උනොත් එහෙම අපි කොහොමද අතහැරගන්නේ කියලා කල්පනා කරන අවස්ථාවක් තියෙනවානේ. කොහොමද අතහැරගෙන ඉන්නේ කියලා කල්පනා කරගෙන අවස්ථාවක් තියෙනවා. අපි කියනවා ප්‍රේමය කියන්නේ පරිත්‍යාගයක් කියලා. නමුත් ඉතින් ඇත්තටම අර යථාර්ථයේ අපි ඇත්ත ජීවිතය ගත්තාම ප්‍රේම කරන මිනිස්සුන්ට අත්හැරලා ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් ගොඩනගෙනවා ගොඩක් වෙලාවට. අශී ඒක තමයි මම මේ කියන්නේ. දැන් අපි බෝසත්කම කොච්චර මොකක් කිව්වත් අපේ හිතත් එක්කනේ ගණදෙනුව සිද්ධ කරගන්නේ. එතකොට අපි ආදරෙන් හමු වුණු දෙන්නෙක්. අපි දැන් නුවර ගත්තොත් වැවරෝමේ ආදරෙන් ගියපු දෙන්නෙක්. ඊට පස්සේ ඒ කියන්නේ ආදරෙන් රැ 35ක් කතා කරපු දෙන්නෙක්. කොහොමද වෙන් වෙලා ඉන්නේ? හැම තප්පරයකම මේ ප්‍රේම කරපු කෙනා මතක් වෙනවා. එතකොට අශී හිතන තරම් ලේසි නෑනේ. ආදරේ අත්හරින්න. ආසියානති දැන් දරා ගැනීම කියන එක අපේ සමාජයේ ගොඩක් අඩුයි. පොඩි දෙයටත් ප්‍රේමවන්තය හෝ ප්‍රේමවන්තිය සියදිවි විනාශ කරනවා. ගොඩක් වෙලාවට ඒක ගැන අපි වැඩිදුර ගීතකින් පස්සේ කතා කරනවා. ඒ කියන්නේ දරා ගන්න බෑ. ඒ නිසා සියදිවි විනාශ කරනවා. ඒ දරා ගැනීමට නොහැකිකමට හැකියාව ඇති කරන්න තමයි අපි සාහිත්‍යයත් අපි ජීවත් වෙන්න ඕනේ. කලාවත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඒ හැම දෙයත් එක්කම ජීවත් වුණාම අපිට පුළුවන් ඒ දේවල් දරා ගන්න ඉගෙන ගන්න. අමාරුයි තමයි. නමුත් අපිට ඒක දරා ගන්න සිද්ධ වෙනවා. ඒ දරාගත්ත කෙනෙක්ගේ කතාව තමයි මේ ගීතේ කියන්නේ. එතකොට මේ ගීතය අපි ටිකින් ටික කතා කරන්න ඕනේ. දැන් අත්හැරිනට එකපාරට අත්හරින්න බෑනේ. අපි මෙතන තියෙන දෙයක් අතන තියන්න පුළුවන්. ඒ වගේම හිත ගිහින් තව තැනකින් අපිට තියන්න බෑනේ. එතකොට මේ සිතිවිලි කියන ඒවා අපි දැන් හරි හැටි කළමනාකරණය කර ගන්න ඕනේ. මම එතන තව කෙනෙක්ගේ සමහරලාට උදව් අවශ්‍යයි. සමහර වෙලාවට උපදේශනට යොමු වෙනවා තමන්ගේ හිත හදාගන්න. ඇත්තටම ලංකාවේ ක්‍රම තියෙනවා දැන්. මානසික විදිහට උපදේශනය දීලා තමන්ට ආපහු නැවත ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අශී හොඳම ක්‍රමය තමයි මොන ප්‍රශ්නාවක් මම සාමාන්‍ය මගේ ජීවිතේ ප්‍රශ්න එන වෙලාවල් තියෙනවා. ඒ හැම වෙලාවකදීම මම ගොඩාක් වෙලාවට ගීතය, කෙටි කතාව, නව කතාව, නාට්‍ය වගේ දේවල් මගේ ජීවිතේට ලං කර ගන්නවා.
අපි පුළුවන් තරම් ජීවිතේදී බලන්න ඕනේ ඒව ලං කරගත ජීවිතේ ගොඩක් වෙලාවට හරි සතුටින් ගෙවා ගන්න පුළුවන්. අපි ඉතා කාර්යබහුල වෙලාවක අපිට සාහිත්‍ය කියන එකේ මගහැරෙන අවස්ථා තියෙනවා. ඒ මගහැරෙන අවස්ථාවලදී අපිට ජීවිතේ එකතු වෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් ජීවිතේට එනවා නම් සාහිත්‍ය ලං කරගත්තාම මේක ගොඩක් වෙලාවට හිත සුවපත් කරගන්න හේතුවක් වෙනවා. ඉතින් ප්‍රේමයත් ඒමකේ තමයි ආශි. හරි. ඉතින් සමහර ආදර කතා ලෝකයට රහසක් වුණත් ඒ ආදරේ එහෙම නැත්නම් ඒ මිනිස්යාව ජීවත් කරවන්නේ මං හිතනවා ඒ ප්‍රේමී කියලා. සමහර ඉතින් රහසක් තමයි නිකම්ම ඒ කට්ටියත් එක්ක නිකම්ම මේ ප්‍රේමයත් වැලිලා යනවා. ඉතින් නමුත් ඒ හිතේ ඒ හදවතේ මැරෙනකම්ම මේ ප්‍රේමේ තියෙනවා. ඉතින් කොහොම නමුත් හිමිවීමක් හෝ අහිමිවීමකින් හැම දෙයකින්ම ප්‍රේම කරන්න පුළුවන් නම් මිනිස්සෙක්ට ඒක තමයි වැදගත්. ඒ කියන්නේ හිමි වුණත් අහිමි වුණත් ප්‍රේම කරනවා කියන්නේ මම හිතනවා ප්‍රේමයේ තියෙන වටිනාකම තියෙන්නේ අන්න එතන කියලා. ඉතින් අපි අද ඉන්දු මහත්මිය තෝරගෙන තියනානේ හරි අපූර්ව ගීතයක් ඔබත් එක්ක නිර්වචනය කරන්න මේ විදිහට ප්‍රේමය. ඉතින් අපි යමු අපේ ගීතයට මේ විදිහට ඒ ගීතෙන් මොනවද කියවෙන්නේ කියන්න. හොඳයි ආශි. මේකෙදි කියනවා සුනිල් සුමංග ගායනා කරන මේ ගීතේදී නෙලා ගැන්මට නොහැකි වූද අත්හැරීමක් නොවේ ප්‍රේමය. බලා දුරහිත කතා නොකරම සුසුම් පපුවට හිර කිරීම. දැන් ප්‍රේමය අත්හැරන කෙනෙක් මම කිව්වනේ මෙතන තියෙන හිතක් වෙන තැනකින් තියන්න බෑ කියලා. එතකොට අර කතා කරපු දේවල් සිහි වෙනවා. එතකොට එයා හිතින් මවා ගන්නවා ඇය ළඟ ඉන්නවා කියලා. ඊට පස්සේ ඇය ළඟ ඉන්න විදිහට ආදරෙන් ඉන්නවා ඇති. මවාගෙන සතුටින් ඉන්නවා ඇති. සමහර වෙලාවට අඬනවා ඇති. එතකොට මං හිතන්නේ අපි හිතමුකෝ පාරක යද්දි හම්බ වෙනවා කියලා. තමන් ආදරෙන් කතා කරපු හැමතේම මතක් කර කර දුර ඉඳන් බලාගෙන ඉන්නවා ඇති. සමහර වෙලාවට ඔහු ඇය විවාහ වෙලා ඈතින් යනවා ඇති. එතකොට සමහරට ඔහුත් විවාහ වෙලා ඉන්න පුළුවන්. නමුත් අර ප්‍රේමය කියන එක හදවතේ මිය ගිහිල්ලා නැහනේ. එතකොට බලාදුර හින්දා ඒක තනියෙන් කෙනෙක්ට ප්‍රේමය විඳ ගන්න පුළුවන්. ඒකපාර්ශ්වීව ප්‍රේමය තියාගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මොකද ඇස්පනා අපිට බිඳුන හීනක ලොවට රහසින් සැරිසරීමේ. දැන් එයාට කවුරුත් කියන්න ඕනේ නැහැ කාටවත් පේන්න යන්න ඕනේ මේ රහසින් ඒ ළඟ තියා දෙන්න පුළුවන්. හිතින් ඒ ළඟ තියාගන්න පුළුවන් දවාලක රැක ඕන වෙලාවක. හිත පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනක නිදි වැරීමේ. ඇය නිදිහානි වුණත් තියාගන්න පුළුවන්. ඔහු නිදිහානි වුණත් තියාගන්න පුළුවන්. සොඳුරු විදියට අයත් එක කතා කරන්න පුළුවන් තමයි තනිය. එතකොට අර කියන්නේ ආපෝ සමහරට සුසුම් පපුවක හිර කිරීම. ඒ ඔක්කොම සිද්ධ වෙන අතරේ ආපෝ සුසුම් හිර වෙනම ඇති ප්‍රේමවන්තයාගේ හෝ ප්‍රේමවන්තයාගේ. මට ආශි මේකෙදි මතක් වෙනවා දැන් අපි විශ්වවිද්‍යාලේ කෙනෙක් ගද්දි මම පෙර දින විශ්වවිද්‍යාලේ කෙනෙක් ගත්තා. හරි ආදර කතා තිබුණනේ විශ්වවිද්‍යාලේ. ආදර කතා තියෙන හැම එකක්ම විවාහයකින් කෙලවර වෙන්නේ නැහැ ආශි. ඊට පස්සේ අපි සමනෙන් අවුරුදු 2-3කට සැරයක් හරි ගෙට් එකක් තියෙනවා. ඒ වගේ අපි එක එක දේවල් වලදී හම්බෙන අවස්ථා තියෙනවනේ. එතකොට ආශි අර අපි විශ්වවිද්‍යාල ජීවිතය ආදරින් දැකපු දෙන්න අත්අල්ලාගෙන මහවැලිය දිගේ පාර මේ ගුරු පාරවල් දිගේ ගියපු මේ දෙන්න එන්න වෙන දෙන්නෙක් එක්ක. ඒ කියන්නේ විවාහයලා තියෙන වෙන දෙන්නෙක් එක්ක. ආශි දැන් අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත අපි දන්නවනේ ඇත්තට මේ දෙන්න ප්‍රේමවන්තයෝ විදිහට හිටියා කියලා. ඇත්තටම ආශි එහෙම බලද්දී හිතට හරි වේදනාවක් දැනෙනවා, හරි දුකක් දැනෙනවා. මේ ප්‍රේමයත් විවාහයෙන් කෙලවර වුණා නම් හොඳයි කියන එකම මගේ හිතට දැල්ලා තියෙනවා. ඇත්තට මෙහෙම දුරින් මට බලද්දිත් දැන් මම ඒ අතර කෙනෙක් නෙවෙයිනේ. මට බලද්දිත් මට හිතෙනවා මේක විවාහයෙන් කෙලවර වුණා නම් අපි කොච්චර සතුටින් ඒ දිහා බලනද මට අරක නුපුරුදු හැඟීමක්, හරි නුහුරු හැඟීමක් දැනෙන්නේ වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා ඉද්දී. නමුත් ඕනෝන්ගේ ජීවිත හරි සාර්ථකව ගෙවනවා. ඒ වුණාට වර නුහුරු කරන අපේ හිතට දැනෙනවා. ඒ වුණාට ආශි හිතනවාද ඔය දෙන්නට දෙන්නගේ අතීත කතාව මතක් වෙන්නේ නැති ඇති කියලා දකින්න. අනිවාර්යෙන් මතක් වෙනවා. ඒ විවාහ වුණ දෙන්න නොදන්නවා වුණාට ඒ දෙන්න දන්නව තමන් කොච්චර ලස්සන ජීවිතයක් ගත කරන්නේ නැද්ද කියලා.
හන්තායන්ට පායන හඳ ලස්සනයිද කියන්න කියන්නේ ඇත්තටම හන්තායන් හඳ පායදී ලස්සනයි. රැට විශ්වවිද්‍යාලය හරි ලස්සන. ඒ සුන්දරත්වය විඳපු ඒ දෙන්නට ඒ සුන්දරත්වය තනි තනිව මතක් වෙනවා ඇති. නමුත් දෙන්නට කියාගන්න බෑ. එතකොටත් එන්නේ සිසිල් පැපුවට සිරිකිරීමයි. ඊට පස්සේ කියනවා ළඟ ඉඳන් ආතරෙන් මිමිනෝ පැරණි පෙම්බස් සිහි කිරීමය. පන පිටින් මුළු සිරුර දන්දී එකම හිතකට ලොබ බැදීම. ඉතින් අශී තමන් ආදරය කරපු කෙනෙක් පාරක දැක්ක කියන්නකෝ. මම හිතනවා දවස් ගානක් යනකම් මාස ගානක් යනකම් ඒ අර දැකපු මතකය එක දිගට තියෙනවා හිතේ. මං හිතන්නේ ඒක ප්‍රේමණීය විදිහට දැනෙනවා ඇති. වේදනාත්මක විදිහට හිතට දැනෙනවා ඇති. මට මේ වෙලාවට කියන්න තියෙන්නේ ජීවිතේ කවදාකවත් කාටවත් ප්‍රේමය අහිමිවීමක් සිද්ධ වෙන්න එපා. ඒක දරා ගන්නවා කියන්නේම ඇත්තටම බෝසත්කම. ඒක තමයි බෝසත්කම කියන්නේ. එතකොට මේක එකිනෙකට සම්බන්ධයි. බෝසත්කමයි නොහැර දරා ගැනීමයි මේ ඔක්කොම එකිනෙකට ප්‍රේමේ සම්බන්ධයි කියලා හිතෙන ආශී. ඉතින් කියන්නට තියෙන දේවල් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මේ ඇත්තටම ප්‍රේම කරනවානේ අපි. ඉතින් ප්‍රේම කරන්න පටන් ගද්දී අපිට මුලදීම ඉතින් හම්බ වෙන්නේ නැහැ නේ. ඉතින් අපේ හරිම සහකරුවා හෝ සහකාරිය ඉක්මනට හිතන්න අපි ප්‍රේම කරනවා. දන්න කාලේ ප්‍රේම කරනවා, නොදන්න කාලේ හොඳටම ප්‍රේම කරනවා ඉස්කෝලේ කාලේ. එතකොට ඉතින් ඇත්තට මේ ඔය කිව් විදිහට පාරක තොටකේම දැක්කම මේ අර හැමදේම චිත්‍රපටයක් වගේ ඇස් ඉස්සරහා මැවි පේන්න පටන් ගන්නවා. එතකොට ඉතින් දරා ගන්න මිනිස්සු දරා ගන්නවා. දරා ගන්න බැරි අය එක්ක කඳුළු හරි පිට කරලා ඒක දරා ගන්නවා. අනේ මන් දන්නේ ඒක ප්‍රේමය කියලා කියන්නේත් එක්තරා අවස්ථාවක හරි ලස්සන හැඟීමක්. ඒකයි අපි මේ විරහව ගැනත් හරි ලස්සනට රහට ලියන්නේ. ඉතින් එහෙම රහට විරහව ගැන ලියවුන ප්‍රේමයේ පරිත්‍යාගය ගැන ලියවුන වචන ටිකක් තමයි අද අපි කතා කරන්නේ. ඉතින් අපි ඉස්සරහටත් කතා කරගෙන යන් මේ පිළිබඳව. හොඳයි අශී. දැන් මේකෙන් තව දෙයක් කියන්න ඕනේ. දැන් ප්‍රේමවන්තය හෝ ප්‍රේමවන්තය දෙන්නෙක් ඉන්නවා කියන්නකෝ. එතකොට මේ දෙන්නගෙන් කවුරු හරි ඒ ප්‍රේම සම්බන්ධතාවය නැවැත්තුවාට පස්සේ එයාගේ ජීවිතයට හරි චරිතයට හරි ආත්මගරුත්වයට හරි හානියක් කරනවා නම් අශී එතන ඇත්තටම තිබිලා තියෙන්නේ ආදරයක් හෝ ප්‍රේමයක් නෙවෙයි, අයිති කර ගැනීම, ආත්මාර්ථකාමීත්වය වගේ දේවල් තමයි තිබිලා තියෙන්නේ. අපි ප්‍රේම කරද්දී මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ ඒ දේ. ඒ කියන්නේ අත්හැරුණොත් මොකද කරන්න කියන දේ මොනවා හරි ක්‍රමයකින් අපි හොයාගන්න උත්සාහ කරනවා ඕනේ. ඒ කියන්නේ එතකොට තමයි සැබෑ ප්‍රේමවන්තයා හොයාගන්න පුළුවන්. දැන් අත්හැරුණට පස්සේ ඇගේ යහපතපත් වෙනවා නම්, ඔහුගේ යහපතපත් වෙනවා නම් එතන තමයි සැබෑ ප්‍රේමය තියෙන්නේ. ගොඩක් වෙලාවට ප්‍රේමය ගැන කතා කරලා දැන් අයිති කරගත්ත නම් ඉතින් ප්‍රශ්නයක් නෑ නේ. බලාගෙන ආදරෙන් බලාගෙන එහෙම ඉන්නවා. දැන් ඔතනදී ප්‍රේමය කියන තැනට මුලා වෙලා කොච්චර දේවල් අද සමාජයේ සිද්ධ වෙනවද ආශී. ප්‍රේමය කියලා පෙන්නලා සමහර විට ප්‍රේමය නෙමෙයි එතන නෙන්නේ. ඔවුන්ගේ වෙන අරමුණු ඉෂ්ට කර ගැනීම, ඔවුන්ගේ අරමුණු ඉටු කරගත්තට පස්සේ අත්හැරලා සමහර වෙලාවට එතනදී ජීවිතේ කෙනෙක්ට මුළු ජීවිත කාලෙටම ප්‍රේමය පාවෙනවා. සමහර වෙලාවට ආශී ඒගොල්ලෝ නැවතිලා ඉන්නේ මානසික ලෙඩ වුණු තැන්වලින්. සමහර වෙලාවට සමහර මිනිස්සු ප්‍රේමය නිසා අදටත් අවුරුදු ගානකට දවස් 30 බෙහෙත් බොන මිනිස්සු වෙනවා. ඒ නිසා ප්‍රේමය කියන්නේ සෙල්ලමක් නෙවෙයි ජීවිතේ. ප්‍රේමය කියන්නේ හැඟීමක් එක්ක ගනුදෙනු කරන ලස්සන ගනුදෙනුවක්. ඒ ලස්සන ගනුදෙනුවට අපි හැමෝම සමාජයක් විදිහට වගකීමින් බැඳිලා ඉන්නවා. තමන් ප්‍රේම කරනවා නම් ඒ එක නීතියෙන් නෙවෙයි. තමන්ගේ හිතින් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ වගකීමට බැඳිලා ඉන්නවා කියලා මට හිතෙනවා ආශී. ඉතින් දැන් අපි මේ ප්‍රේමයේ දැන් අත්හැරීම කියලා ගත්තාමත් ඔය අත්හැරීමේ විවිධ පැතිකඩවල් තියෙනවා. දැන් අපි කිව්වා අත්හරිනකොට ඔබතුමී කිව්ව විදිහට අර මේ තමන්ගේ අරමුණ එහෙම නැත්නම් තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණ ඉටු කර ගැනීමට ලං කර ගන්නවා. ඊට පස්සේ අත්හරිනවා. ඒක වෙනම අත්හැරීමක්. එතකොට
අපි ආදරය කරන කෙනාගේ අනිත් කෙනාගේ යහපත ප්‍රාර්ථනා කරලා එයාට ඉස්සරහට යන්න ඉවදීලා තමන් එයා හිතේ දුක හිර කරගෙන දේවල් දරාගෙන ප්‍රේමය පරිත්‍යාග කරනවා කියලා කියන්නේ ඒ අත්හැරීම වෙනම අත්හැරීමක්. ඉතින් අපි අද ඒ හරි ලස්සන අත්හැරීම ගැනයි කතා කරන්නේ. පරිත්‍යාගය කියන අත්දැකීම ගැනයි කතා කරන්නේ. මට හිතුණා නිකන් මෙහෙම අහන්න මේ දැන් අපි ගොඩක් තැන්වලදී කියනවානේ මේ ප්‍රේමයේ පරිත්‍යාගය කියලා කියන්නේ මේ හරි ලස්සන දෙයක්. දැන් ඔබතුමී කිව්ව විදිහට ඒක හරි බෝසත් ගුණාංගයක් කියලා කියවනේ ආදරේ බෝසත්කමක් කියලා. එතකොට මට හිතුණා අහන්න ඇත්තටම මේ ප්‍රේමයේ පරිත්‍යාගය කියලා කියන්නේ ජයග්‍රහණයක්ද එහෙම නැත්නම් ඒක පරාජයක්ද කියලා. අසිය අත්හැරීම කියන්නේ ජයග්‍රහණයකුත් නෙවෙයි පරාජයකුත් නෙවෙයි. ඒක තමයි ප්‍රේමය. මොකද මම අර නරක අත්හැරීම ගැන කතා කරන්නේ අසි දැන් කියපුව මං කියන්නේ මේ නෙලා ගන්නට නොහැකිවද කීතියත් එක්ක අපි කියන්නේ ඇගේ සතුට වෙනුවෙන් අත්හැරීමනේ. එතකොට තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් අත්හැරලා Taman තනිව මේක දරාගෙන ඉන්නවා කියන්නේ එතන තියෙන ප්‍රේමය. ඒ අත්හැරීම තුළ තියෙන ප්‍රේමය. නමුත් Tamanගේ දේවල් ඉටු කරගෙන ඇය ඔහු අත්හැරලා දානවනම් එතන තියෙන ප්‍රේමය නෙවෙයි. එතන තියෙන ආත්මාර්ථකාමීත්වය. එතකොට ප්‍රේමය හැම වෙලෙම පරාර්ථකාමී වෙන්න ඕනේ. අර මං කියේ පොඩි සිදුරක් තියෙන ප්‍රේමය ලෝ බලන්න තියෙන පොඩි සිදුරක් කියලා. එතකොට ওই සිදුර ජීවිතේ කවදාකවත් අපි මිනිස්සෙගේ වහන්න හොඳ නැහැ. අපි දන්නවා තමන්ගේ අවංක චේතනාවෙන් දන්නවා. අපි කෙනෙක්ට ලං වෙද්දී අපිට අපි කොච්චර දුරට ඒ ලංවීම අවංක නොවනවද කියලා. එතකොට තමන් අවංක නොවනවා නම් පුළුවන් තරම් එතනින් ඈත් වෙන්න ඕනේ. මට හිතුණා දැන් ප්‍රේමයේ පරිත්‍යාගය කියලා කියනකොට අපිට තියෙනවානේ සෑහෙන ලොකු උදාහරණ. ඒ උදාහරණ අතරින් මේ ලොකුම උදාහරණයක් මතක් වුණා. ඒ තමයි අපේ බුදුදහමේ තියෙන ඒ පරම පියුතුරු ආදර කතාව සිදුවත්තා යශෝදරා දේවීන් වහන්සේගේ. ඉතින් පරිත්‍යාගය ගැන කතා කරද්දී අපිට මේ වෙන නිදසුන් ඕනේ නැහැ කියලා මට හිතෙනවා. නිකමනේ හිතන්න එදා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි ප්‍රේමය ගැන මම ගැන විතරනේ හිතන්නේ ප්‍රේමය ඇතුලේ. නමුත් අපි ගැන හිතලා ඒ යශෝදරා දේවීන් වහන්සේ එදා තමන්ගේ ප්‍රේමය පරිත්‍යාගය කරේ නැත්තම් කවදාක්වත් මං හිතන්නේ සිදුවක් කුමරට ගිහිගේ අතල්ලා යන්න පුළුවන් වෙයි කියලා, නික්මෙන්න පුළුවන් වෙයි කියලා. නිකමට හිතන්න ප්‍රේමය කියලා කියන්නේ අපි ප්‍රේමයේ දැන් නිර්වචන නැහැ කියලා කියවනේ. නමුත් ලෝකයේ ප්‍රේමය කියලා කියන්නේ අත්හරින එක නෙවෙයි නං. හිතන්නකෝ දැන් පරිත්‍යාගයකුත් නෙවෙයි අත්හැරීමකුත් නෙවෙයි නම් යශෝදරා දේවීන් වහන්සේ එදා මේ අල්ලගෙන හිර කරගෙන තද කරගෙන බැඳගෙන තියාගෙන හිටියා නම් එහෙම කවදාවත් මං හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාට ගිහිගෙන් නික්මෙන්න හැකියාවක් ලැබෙයි කියලා. ඒක දැන් ඒ පරිත්‍යාගය ගැන කතා කරද්දී දැන් අපි නම් සාමාන්‍යයෙන් මිනිස්සු එදිනදා මුණ ගැහෙනවා. සමහර විට අවුරුදු 10ක් 30ක් වෙන්න පුළුවන්, පැයක් දෙකක් වෙන්න පුළුවන්. මිනිස්සු මුණ ගැහෙනවා. නමුත් ඒක අර අවුරුදු 10ක 20ක ගනුදෙනුවක් නෙවෙයිනේ. ඒක සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට වෙන ගනුදෙනුවක්. ලීන කුලේ සේර කුලේ ඉඳන් එන ගනුදෙනුවක්. එතකොට එච්චර කාලයක් ළඟින් ඉඳලා එච්චර මේ අර කාලයක් තිස්සේ කරපු ප්‍රේමය හිතන්නකො ඒක තප්පරයකින් අත්හරිනවා කියලා කෙනෙක් කියන්නේ. පරිත්‍යාග කරනවා කියන අත්හැරීම කියන වචනයට වඩා මට හිතෙන එක පරිත්‍යාගයක් කියලා කිව්වොත් හොඳයි කියලා. පරිත්‍යාගය කරනවා කියන්නේ අශීලනත් හරි ලස්සනට තේරෙන විදියට අත්හැරීමක් නොවේ ප්‍රේමය. මොකද අශී බුදුරජාණන් වහන්සේ බුදුබව ලැබුවට පස්සේ වඩිනවනේ යශෝදරා දේවිය. එතකොට අර සිරිත් පතු දෙක අල්ලගෙන අඬනවනේ. ගොඩක් අඬනවා. ඒ වගේම උන්වහන්සේ වැඩ සිටින දිශාවක් දන්නෙත් නැහනේ. එතකොට මොකද්ද යශෝදරාවතේ කියන්නේ ආශී කැලේ මට මතක විදිහට මං කියන්නම් ඒ කරුණ ඉස්මතු කරපු නිසා කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බබරුමින් පිරිවර ඇති වේවා අවුවේ තිබෙන රසමාලා අඩු වේවා ගව්වෙන් ගව්ව තීමාලික සෑදේවා මේ විදිහට නේද කියන්නේ. එතකොට මොකද කියන්නේ? ඒ හදවතේ උපදින ප්‍රේමය තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ අත්හැරලා නැහැනේ.
අර දරා ගැනීම තියෙන්නේ. එතනක් තියෙන බලාතුරහින්ද කතා නොකරම සුසුම් පපුවට හිර කිරීම. එතන සුසුම් පපුවට හිර කරගෙන දරාගෙන ඉඳලා ඒත් සිදුවත් කුමාරයාගේ හැගියට පස්සේ දැන් බුදුන් වහන්සේ විදිහට බුදු වුණාට පස්සේ ඒත් ප්‍රාර්ථනා කරන්නේ යහපත. අනිවාර්යෙන්ම ඇත්තටම මේ අපිට ඒ මාතෘකාව ගැන ගොඩාක් දේවල් කතා කරන්න තියෙන. ඉතින් අද අපි බොහොම ගීතයක් බොහොම ලස්සන සුන්දර ගීතයක් තෝරාගෙන තියෙනවා ඒ ගැන කතා බහ කරන්නට. ඉතින් ඇත්තටම ප්‍රේමය මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් එහෙම අපිට දෙන්න පුළුවන් එක හොඳ නිර්වචනයක් තමයි ප්‍රේමය කියන්නේ පරිත්‍යාගය කියලා. ගොඩාක් අය දැන් අපේ ජීවිතවලටත් අත්දැකීම් තියෙනවා. ප්‍රේමේ පරිත්‍යාග කරපු අවස්ථාවල් තියෙනවා. එතකොට එහෙම පරිත්‍යාග කරපු අය අපි හඳුනනවා. ඉතින් ඇත්තටම අපිට හිතා ගන්නවත් බැරි කැපකිරීමක් එතන තියෙනවා. ඉතින් අද දවසේ නෙලා ගැනීමට නොහැකි වුවද අත්හැරීමක් නොවේ ප්‍රේමය. බොහොම ලස්සන විදිහට ප්‍රේමේ පරිත්‍යාගය ගැන අපි කතා කරා. ඉතින් ඔබට පුළුවන් නිරන්තරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් එහෙම මේ වගේ අපේ හිත ඇතුලේ තියෙන හරි සියුම් හැඟීම්. ඒ කියන්නේ සමහර වෙලාවට ප්‍රේමය කියන්නේ කොච්චර රිදෙනවා වුණත් අපි පිටට පෙන්වන්න නැති අවස්ථාවලුත් තියෙනවානේ. අපි ඒව හිත ඇතුලේ හංගගෙන හිටපු අවස්ථාවල් තියෙනවා. සහ මේ ගොඩක් වෙලාවට මේ ඉස්සර හිටපු අය නම් දැන් අපේ ගීත කලාව ගත්තාම ගීත කලාවේ ඇතුලේ තමයි මේ හැඟීම් හැම එකක්ම හංගලා තියෙන්නේ. අදටත් අපි මේ ගීත අහති මේ හැඟීම් මේ විදිහටම අපිට දැනෙනවා. ඉතින් මේ ගීතෙත් එහෙමයි. මේ හැඟීමක් තමයි මේ ගීතේ තියෙන මේ වචන ඇතුලේ හංගලා තියෙන්නේ. ඉතින් ඒ හැංගුණු සැඟවිලා තිබුණ හැඟීම ඔබත් එක්ක අද අපි හරිම ලස්සනට සුන්දරව බෙදාගත්ත හරිම රසවත් විදිහට. ඉතින් එක්තරා අවස්ථාවකදී අපිට කියන්න පුළුවන් ප්‍රේමය කියලා කියන්නේ මම නෙවෙයි අපි කියන හැඟීම කියලා. මම නොවි අපි වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ප්‍රේමය කියලා කියන්නේ. එහෙනම් ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී බොහොම ලස්සන වචන ටිකකින් අපිත් එක්ක මේ විදිහට සුන්දර කතා බහකට එකතු වුණාට. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ ගොඩක් දේවල් අහන්න බලන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් තවත් දවසක මුණ ගැහෙමු මේ වගේ හරි ලස්සන අරුත්බරක් වටිනා සංවාදයකින්. එතකන් හැමදෙනාම පරිස්සමින් සහ